ඔබ දන්න අපි කතා කරමින් ඉන්නේ මහා වාස්තු සම්බන්ධයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් සමාජයේ අපිට එහෙම මෙහෙන් ඇහෙන කතා ගැන වාස්තු ගැන ඇහෙන කතා ගැන අපිට තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරමින් ඉන්නවා. ඒ සඳහා අපි කතා කරමින් ඉන්නේ කවුද කියලා ඔබ දන්නවා. කීර්තිශ්‍රී විශ්වශක්ති දේශාභිමානී ශාස්ත්‍රවේදී වාස්තු විද්‍යා විශාරද ඩී.යූ. සෙන්රත් මහත්මයාත් එක්කයි අපි වාස්තු විද්‍යාව ගැන මහා වාස්තු විද්‍යාව ගැන කතා කරමින් ඉන්නේ. ඩී.යූ. සෙන්රත් මහත්මයා දැන් අපි ඊයේ වැඩසටහනෙන් කතා කරන්නේ අපිට තියෙන ප්‍රශ්න ටිකක් ගැන සමාජයේ අපිට ඇහෙන්න තියෙන ප්‍රශ්න ටිකක් ගැන. තවත් ඒ වගේම ගැටලු ටිකක් තියෙනවා. ඒ ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මිනිස්සුන්ට මේ වැඩසටහන බලද්දි කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දැන් අලුතෙන් හදන ගෙදරකට නම් ප්‍රශ්නයක් නැහැ නේ මුල ඉඳලා වාස්තු විද්‍යානුකූලව මේ ගේ හදාගෙන යන්න පුළුවන්. හැබැයි දැනට පදිංචි වෙලා ඉන්න ගෙදරක වාස්තු ගැටලු තියෙනවා කියලා දැනගත්තොත් සමහරට මිනිස්සු ඒකෙන්ම මානසික ආතතියට පත් වෙනවා. මේ මොන ප්‍රශ්නයවත් මේ වාස්තු ප්‍රශ්නයක් නිසානේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා ඔළුවට එන්න පුළුවන්කම තියෙනවා. දැන් කෙනෙක් පදිංචි වෙලා ඉන්න ගෙදරක කඩලා බිඳලා දාලා මේ වාස්තු ප්‍රශ්න විසඳ ගන්න ඕනේද නැත්නම් ඒකට වෙන පිළියම් තියනවද? ඔව් හර්ෂණ, මේ වාස්තු ශිල්පය කියලා කියන්නේ ඇත්තටම මේ අපිට ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් විෂයක්. එතකොට වාස්තු ගෙවල් කඩන්න නම් වාස්තු ඕනේ නැහැ. දැන් ගේ අපි හිතමුකෝ ගේ වාස්තු දෝෂ තියෙනවා. ඒ වාස්තු දෝෂ වලට පිළියම තමයි ඒක ඉවත් කිරීම. එතකොට සෙන්ටර් පොයින්ට් එක යට වෙලා බිත්තියකට ඒක අයින් කරන්න. ඊශාන දිශාවේ টয়ලට් එකක් තියෙනවා ඒක අයින් කරන්න ඕනේ. ඉතින් එහෙමනම් වාස්තු ඕනේ නැහැ. ඒ නිසා මහා වාස්තු ශිල්පයේ ප්‍රතිපාදන දෙන ඕනම දෝෂයන් කඩන්නේ බිඳින්නේ නැතුව ඉවත් කරන්න පුළුවන් අපිට. දැන් හොඳම උදාහරණය තමයි දැන් අපි වෛද්‍යවරයෙක් ළඟට ගියොත් අතේ ලෙඩක් තියෙනවා කියලා ඒ වෛද්‍යවරයාට අත කපන්න කියලා යෝජනා කරොත් ඒක වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් වෙන්නේ නැහැ නේ. ඉතින් සාමාන්‍යයෙන් ওই ජ්‍යොතිෂය කරන වාස්තුර නම් කියන මේ ඊශාන දිශාව දුරලයි ගලවලා අයින් කරන්න. එහෙම නැහැ. මහා වාස්තු කියලා කියන්නේ බොහොම ප්‍රායෝගික ශිල්පයක්. අපි හිතමු දිශාව වැරදි නම් අපිට දිශාව වෙනස් කරන්න පුළුවන්. ඊශාන දිශාවේ නම් කුස්සිය තියෙන්නේ. අපිට පුළුවන් ඊශාන දිශාව වෙනස් කරන්න පුළුවන්. සෙන්ටර් පොයින්ට් එක යට වෙලා නම් සෙන්ටර් පොයින්ට් එක යට වෙච්ච තැනින් අයින් කරන්න පුළුවන්. මේ වගේ බොහොම ප්‍රායෝගික විෂයක්. කිසිම නිවසක හැබැයි අපිට මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය දොරක් ජනලයකට විකල්ප නැහැ. දොරක් ජනලයක් නම් අපිට දාන්න වෙනවා. ඒ හැර වෙන කිසිම දෙයක් කඩන්න බිඳින්නේ නැතිව අපිට පුළුවන් වාස්තු ශීර්ෂයක් හදන්න. ඔබ මේ තව කාරණයක් කියනවා මේ ඊශාන දිශාවේ නම් ප්‍රශ්න තියෙන ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් අපි දන්න දෙයක් තියෙනවානේ දැන් දිශා 8ත් එක්කනේ මේ වාස්තු කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට කොහොමද මේ දිශාවන් වෙනස් කරමින් මේ දේවල් කරන්නේ? ඔව් ඇත්තටම මේ හර්ෂණ හොඳ ප්‍රශ්නයක් අහනවා. මේ හැමෝම දන්නේ දිශා 4යි. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. ඊට එහා ගියම අනු දිශා තියෙනවා, ඊශාන තියෙනවා, ගිනිකොන තියෙනවා, මේ පැත්තේ නිරත තියෙනවා, වයඹ තියෙනවා. ඒතකොට දිශා 8යි. පුංචි කාලේ අපි මේකට ලස්සන වචන ලස්සන මේ කවියකුත් දාලා හදා ගන්නවා. හොඳට මතක තියාගන්නට ඕනේ වාස්තු ශිල්පයේ මහා වාස්තු ශිල්පය සහ වාස්තු අතර වෙනසත් ඕකයි. සාමාන්‍ය කරන දිශා 8ට වාස්තු හොඳට මතක තියාගන්නට ඕනේ දිසා 16ක් තියෙනවා මහා වාස්තු ශිල්පයේ. දැන් දිසා 16ක් කියුවාම බලයි මේක මොකක්ද මේ කියලා. දිසා 16ක් තියෙනවා වාස්තු ශිල්පයේ. උතුර ඊශාන වෙනස් වෙන තැන දිශාවක්. ඊශාන නැගෙනහිර වෙන් වෙන තැන දිශාවක්. ඊට පස්සේ දකුණ සහ ගිනිකොන වෙන් වෙන තැන දිශාව. මේ ආකාරයට හැම අනු දිශාවක් මහා දිශාවක්ම වෙන් වෙන තැන දිශාවක් විදිහට තමයි බලන්නේ. මොකද සාමාන්‍යයෙන් දිශාවකට තියෙනවා අංශක 45ක්. මහා වාස්තු ශිල්පයේ අපි දිශා කෝණයකට හැදෙන්නේ අංශක 22 ඉතාමත්ම ප්‍රායෝගික ඉතාමත්ම මයික්‍රෝ අපි මේක බලන්නේ. ඉතාමත්ම සියුම් මේක බලන්නේ. ඉතාමත්ම සූක්ෂමව මේක බලන්නේ. ඒ නිසා දිශා 16ක් තියෙනවා මහා වාස්තු ශිල්පයේ තුල. හොඳයි ඉතින් දැන් මේ අපි මේ කතා බහේදී අපි නොදන්න කාරණා කිහිපයක් ගැන දැනගනිමින් ඉන්නේ. ඉතින් මහා වාස්තු විද්‍යාව කියන්නේ ඒ වගේ ප්‍රායෝගික විද්‍යාත්මක සියලු දේවල් පදනම් වෙච්ච ශාස්ත්‍රයක් කියන එක ඔබට මේ වැඩසටහන බලද්දී තේරෙනවා ඇති. දැන් ඩී.යූ. සෙන්රත් මහත්මයා තව ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. වාස්තු නිසා මිනිස්සු මැරෙනවා. ඒ ගෙදර පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ගේ පවුල් වල අඩදබර ඇති වෙලා ඒ පවුල් කැඩෙනවා. අවසානයේදී මරණය දක්වා මේක හේතු වෙනවා. මේ වගේ කතන්දර සමාජය තුළ තියෙනවා. ඇත්තටම වාස්තු නිසා මිනිස්සු මැරෙනවද? පවුල් වල ප්‍රශ්න ඇති වෙනවද? මිනිස්සුන්ට ඒ ගෙදර ඉන්න බැරි තැනක් බවට පත් වෙනවද? ගෙවල් විතරක් නෙවෙයි හදන මේ කාර්යාල පවා මේ හැම තැනකම තියෙනව නේද වාස්තු කියන කාරණා? මේකට ඔබ දෙන උත්තරය මොකක්ද? හර්ෂණ මේ අහපු ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ බොහොම ඍජු උත්තරේ තමයි
වාස්තු දෝෂ හින්දා මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණය. මොකද කෙනෙක්ගේ ආයුෂය ඉවරුණාට පස්සේ තමයි ඔහු මැරෙන්නේ. එහෙම නැතුව gedara තියෙන වාස්තු දෝෂින්ද මිනිස්සු මැරෙනවා නම් මං හිතන්නේ මරන්න පුළුවන් නම් අපිට තමයි පුදුම ඉල්ලුමක් එන්නේ. මොකද ඕන මිනිස්සෙක්ව මරන්න පුළුවන්. ඕන මිනිස්සෙක්ව පරිහානියට ලක් කරන්න ඕනේ. ඒ නිසා වාස්තු හින්දානේ මිනිස්සු මැරෙන්නේ. ඔහුගේ ආයුෂය ඉවර වීම. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අකුසල් බලවත් කෙනෙක් හදාගන්න ගියේ අර ඔහුගේ ආයුෂ කෙටි වෙන ගියක්ම තමයි ඔහු හදන්නේ. මොකද වාස්තු දෝෂයෙන් මිනිස්සු මැරෙනව නෙමෙයි. වාස්තු කෙනෙකුගේ අකුසල් බලවත් වීම නිසා ඔහුගේ අල්ප ආයුෂ නිසා ඔහු හදාගන්නේ වාස්තු දෝෂ සහිත ගියක්. ඒ නිසා අරකින්ද මේක වෙනවා නෙමෙයි මේකින්ද ඒක වෙනවා කියලා හිතන්න. ඒ කියන්නේ අපි ගත්තොත් කෙනෙකුගේ අකුසල් බලවත් වීම නිසා ඔහු හදාගන්න වාස්තු සහිත ගියක්, දෝෂ සහිත ගියක්. ඉතින් ඔහුගේ ආයුෂ කිට්නම් ඔහුගේ ආයුෂය ඉවර වෙනවා. හැබැයි වාස්තු දෝෂින්ද මිනිස්සු මැරෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු මැරෙන්නේ වගේම හැබැයි මේ වාස්තු දෝෂින්ද වාස්තු දෝෂ කියලා කියන්නේ ඇත්තටම සබහාදාමට එකඟ නොවන ඉදිකිරීම. සබහාදාමට එකඟ නැත්නම් මේ ඉදිකිරීම ඇතුළේ ජීවත් වෙන අයට ලෙඩ දුක් වෙන්නට පුළුවන්, මනස අවුල් වෙන්නට පුළුවන්, ඒ වගේම සාමය නැති වෙන්නට පුළුවන්. අපි හිතමුකෝ අපිට සතුට වාස්තු ශිල්පයේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ සතුට සහ නිරෝගී සම්පත. සතුට සහ නිරෝගී සම්පත නැත්තම් ඒ මිනිස්සුන්ට කොහොමද හිතන්නේ? ඒ මිනිස්සුන් හිතලා වැඩක් කරන්නේ කොහොමද? ඉතින් මනස ලෙඩ වුණොත් සියලු දේවල් ලෙඩ වෙනවා. ඒ නිසා මැරෙන එක වෙනකන් අනිත් සියලු දේවල් වීමේ සම්භාවිතාවය තියෙනවා. ඒ වගේම තමයි මේ ඩියුසෙනරත් මහත්මයා මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජ්‍යොතිෂ කාරණා ටිකකුත් මට නිකන් ඇහෙනවා වගේ මේ වාස්තු විද්‍යාවත් එක්ක. වාස්තු සහ ජ්‍යොතිෂ අතර තියෙන සම්බන්ධය මොකක්ද? අවහර්ෂණ මේ වාස්තු සහ ජ්‍යොතිෂය කියලා කියන්නේ පැහැදිලිවම බෙදුම් රේඛාවක් ගහලා වෙන් කරන්න පුළුවන් විෂයන් දෙකක්. චතුර්විද්‍යා ගණයට වැටෙන විෂයක් වුණාට ජ්‍යොතිෂය කියන්නේ වාස්තු නෙමෙයි. අපි ජ්‍යොතිෂය යම් කොටසක් විතරක් අපි ගන්නවා අර වාස්තු නැකත් හදාගන්න විතරක්. හැබැයි එතනින් එහාට ජ්‍යොතිෂය සහ වාස්තු කියලා කියන්නේ දෙකක්. අපිට සමහර අය කතා කරන්නේ මේ ජ්‍යොතිෂය මහත්යාද කියලා. ඒක සම්පූර්ණ වැරදි. වාස්තු කියලා කියන්නේ බොහොම විද්‍යාත්මකව මේ වාස්තු ශිල්පයක්. කොහොමද නිවසක් විශ්ව ගුණයට එකතු කරලා හදන්නේ? කොහොමද නිවසක් තියෙන ඒ ජීවී ගුණය ඇති කරන්නේ? සතුට නිරෝගී සම්පත ඇති කරන්නේ? සබහාදහමට එකඟව හදන්නේ? ආලෝකයේ වාතාශ්‍රය එන විදිහට හදන්නේ? භූමි ගුණය එන විදිහට හදන්නේ? මිනිසුන්ගේ මනස සතුටින් හදන්නේ කොහොමද කියන දා වාස්තුය කියන්නේ. හැබැයි ජ්‍යොතිෂය සහ මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ජ්‍යොතිෂය කරන්නේ වාස්තු කරන්න කියලා දෙනවා. ඒකල මේක නැත්තරම නැති කරලා දෙනවා. මේ වාස්තු සිද්ධාන්ත අමුමේ උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා අපි ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම ලේසි ක්‍රම පහසු ක්‍රම හොයාගෙන මේ සබුද්ධික ජනයා මේ වාස්තු විශ්වාස නොකරන යන්න කියනවා. අපි ගත්තොත් අද අලුත් පරම්පරාව විශ්වාස කරන්නේ නැහැ. ගිනි කතරේට තියෙන දොරවල් ටික අයින් කරන්න කියනවා. ඊගාවට මේ වාස්තු පුරුෂයා ගැන කතා කරනවා. ඊගාවට ගෘහපිණ්ඩේ වැරදියට තීරණය කරලා තියෙනවා. එක මිත්‍යා මත ගොඩක් මේ ජ්‍යොතිෂය ශිල්පයත් එක්ක මේ වාස්තුවට ඇවිල්ලා තියෙනවා. අපි කරන්නේ මහා වාස්තු ශිල්පයෙන් මේ මිත්‍යා මත ටික අයින් කරලා පිරිසිදු මහා වාස්තු ශිල්පය මේ ශිල්පයේ ගුණය මේ අපි ජනතාවට ලබා දෙන්න තමයි මේ වැය. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ගිය වැඩසටහන වගේම බොහොම වැදගත් කරුණු කාරණා ටිකක් අපි විසඳ ගත්තා කියලා විශ්වාස කරනවා. ආයෙම දවසක අපි හමු විය යුතුයි මේ වගේ කතා බහකට. ඉතින් ඔබත් දැන් මේ වැඩසටහන බලන ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ මම දන්නවා. ඔබට තියෙන ප්‍රශ්නේ ඔබේ ගෙදර හදන ගෙදර එහෙම නැත්නම් ජීවත් වෙලා ඉන්න ගෙදර කොහොමද වාස්තු විද්‍යානුකූලව අර මෙතුමා කියනවා වගේ සතුට නිරෝගී සම්පත්තියෙන් පිරී ඉතිරී ගිය නිවසක් බවට පත් කරගන්නේ කියන කාරණේ. ඉතින් මේකට පිළියම් තියෙනවා මේ මහා වාස්තු විද්‍යාවේ. ඒ පිළියම් යොදලා ඔබට හැකියාව තියෙනවා ඔබේ නිවසත් බොහොම සුන්දර නිවසක් බවට පත් කරගන්නට. ඒ සඳහා මෙතුමාව සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා මේ දුරකථන අංකයට ඔබට කතා කරන්නට පුළුවන්. කතා කරලා ඔබට තියෙන ප්‍රශ්නය ගැන කතා කරලා මෙතුමාත් එක්ක ඒ සඳහා පිළියම් හොයා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මනස රෝගී කරගන්නේ නැතුව, මොකද මනස රෝගී කරගත්තොත් තමන්ගේ අපේ ජීවිතය කෙටි වෙන බව ඩියුසෙන් රත් මහත්මයාත් මතක් කරා. ඉතින් ප්‍රශ්නවලට උත්තර තියෙනවා. ඒ උත්තර හොයාගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා ඔබට හැකියාව තියෙනවා ඔබේ ගෙදර මහා වාස්තු විද්‍යානුකූලව හදාගෙන සතුට සෞභාග්‍ය පිරී ඉතිරී ගිය නිවසක් බවට පත් කරගන්න. ඉතින් අපි නැවත දවසක ඩියුසෙන් රත් මහත්මයාත් එක්ක කතා කරමු මේ ගැන. එතකන් අපි ආරාධනා කරනවා ඔබට රැඳී ඉන්න අපිත් එක්ක දිගටම කියලා. ඩියුසෙන් රත්
Mahavastu Revolution.